දවසක් කැලෑවේ බඩගින්නේ ඇවිදගෙන යන නරිහාමි කෙනෙක් එක පාරටම දැක්ක හොඳට මිදි පොකුරු හැදුණු මිදි වැලක්. මේ තියෙන්නේ මිදි පොකුර. මේක කඩාගෙන කන්න ඕන. මට මේකෙන් නම් හොඳට බඩ පුරව ගන්න පුළුවන් වෙයි. එහෙම හිතපු නරිහාමි මිදි පොකුර කඩා ගන්න උඩ පැන්නා. ඒත් මිදි පොකුර නම් කඩා ගන්න බැරි වුණා. ආයෙත් උඩ පැන්නා. ඒත් බැරි වුණා. මෙහෙම කීප වරක් උඩ පැන්න මිදි පොකුර නම් නරිහාමිට කඩා ගන්න බැරි වුණා. ඔන්න ඉතින් දැන් නම් නරිහාමිට මොකටම මහන්සි. ටික වෙලාවක් මහන්සි අරපු නරිහාමි මිදි පොකුර කඩා ගන්න උඩ පැන්නා. කොහොමද උඩ පැන්න මිදි පොකුර නම් නරිහාමිට කඩා ගන්න බැරි වුණා. ඒක තේරුණ නරිහාමි තමන්ට උන ලැජ්ජාවෙන් බේරෙන්න මේ මිදි නම් හොඳටම තිත්තයි. මේව කෑවොත් මගේ ගොඩක් රිදෙයි. මං යනවා වෙන මොනවාරි හොයාගන්න. කියමින් එතනින් යන්න ගියා. ඔන්න දැක්කද යාළුවනේ? නරිහාමි උත්සාහය අතහැරපු නිසා නරිහාමිට මිදි කන්න බැරි වුණා. බඩගින්න ඉන්නත් සිද්ධ වුණා. දිගටම උත්සාහ කළා නම් නරිහාමිට මිදි කන්න තිබුණා. උත්සාහවන්තයා ජය ගන්නවා කියලා අහලා තියෙනවද ඔයාලා? වැඩක් කරන්න ගියාම දිගටම උත්සාහ කරන්න. නරිහාමි වගේ අතාරින්න නම් එපා. එතකොට ඔයාලට ඕන දෙයක් ජය ගන්න පුළුවන්. අපි තවත් කතාවක් එක්ක ආයෙත් හම්බෙමු. ඉතින් එන්නම්. Thanks for watching, everyone. See you next time. Bye bye.